හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න අද මම රසම රස කැරමල් චොක්ලට් පුඩින් එකක් හදන්නයි යන්නේ. හරිම ඉක්මනින් අමුද්‍රව්‍ය 4කින් හදාගන්න පුළුවන් රසම රස පුඩින් එකක් තමයි මේක. ඉතින් අපි යමු වීඩියෝ එකට. අපිට මුලින්ම ඕන කරනවා කිරිපිටි මේස හැඳි 6යි, කොකෝ පවුඩර් මේස හැඳි 3යි, බිත්තර 3යි, සීනි ග්‍රෑම් 80ක්, වැනිලා තේ හැඳි 2යි, උණු වතුර මිලිලිටර් 300යි, ඒ වගේම කැරමල් කරගන්න සීනි ග්‍රෑම් 60ක් විතර ඕන කරනවා. දැන් අපි මුලින්ම සීනි එක කැරමල් කරගමු. භාජනයක් ලිපේ තියලා සීනි ටික එකතු කරගන්නවා. ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියාගන්න ඕනේ මේ වෙලාවේදී. දැන්ම හැඳි පාවිච්චි නොකර භාජන ටික ටික කරකවමින් සීනි ටික කැරමල් වෙන්න දෙන්න. මේ අතරේ හොඳට නටන උණු වතුර වලින් මේ හැඳි 3ක් වගේ ලෑස්ති කරලා තියාගන්න. ඔන්න දැන් සීනි ටික ඔක්කොම හොඳින් දිය වෙලා කියලා පේනවා. මේ වෙලාවේදී අපි ලෑස්ති කරගත්තු උණු වතුර එක අරගෙන උණු වතුර වලින් මේ හැඳි 2ක් 3ක් වගේ දාලා එක දිගට හොඳට හැඳි ගන්න ඕනේ. දැන් අපේ කැරමල් එක හරි ලිපෙන් අයින් කරලා මේ විදිහට ට්‍රේ එකට දාගන්න. කැරමල් එක ට්‍රේ එකේ හැම තැනටම තැවරෙන්න ට්‍රේ එක මේ විදිහට කරකව ගන්න. දැන් කැරමල් එක හොඳට සෙට් වෙනකම් පැත්තකින් තියලා තියමු. ඊළඟට උණු වතුර එකට කිරිපිටි ටික ඔක්කොම අපි එකතු කරගමු. ඒකටම සීනි ග්‍රෑම් 80යි, කොකෝ පවුඩර් ටිකයිත් එකතු කරගමු. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. සීනි ටික හොඳට දිය වෙනකම් කලවම් කරගන්න ඕනේ. ඔක්කොම ටික හොඳට දිය වුණාට පස්සේ මේක නිවෙනකම් පැත්තකින් අරන් තියාගමු. දැන් වෙනම බෝල් එකක් අරගෙන ඒකට බිත්තර 3 වෙන වෙනම කඩලා දාගමු. ඒකටම වැනිලා තේ හැඳි 2ක් එකතු කරගමු. දැන් විස්ක් එකක් අරගෙන හොඳට මේ ටික විස්ක් කරගමු. විනාඩි 3ක් 4ක් වගේ විස්ක් කරගන්න ඕනේ. දැන් මේ විදිහට හොඳට බීට් වුණාට පස්සේ අපි කලින් හදාගත්ත කිරි එකත් මේකටම එකතු කරගමු. මේ වෙලාවේදී කිරි එක හොඳට නිමිලා තියෙන්න ඕනේ. ලුණු තේ හැඳි කාල්ටත් ටිකක් අඩුවෙන් එකතු කරගෙන මේක ආයෙත් හොඳට විනාඩියක් වගේ කලවම් කරගන්න ඕනේ. ඊළඟට ට්‍රේ එක වටේට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාගමු. අපේ කැරමල් එක හොඳට සෙට් වුණාට පස්සේ තමයි මේක කරගන්න ඕනේ. පුඩින් එක ලේසියෙන් ගලව ගන්න පුළුවන් එතකොට. දැන් අපි පුඩින් එක මේ විදිහට ට්‍රේ එකට පිරාගමු. ඊට පස්සේ ට්‍රේ එක හොඳට වහගන්න ඕනේ. ඇල්මිනියම් ෆොයිල් එකක් නැත්නම් හොඳට වැහෙන පේනක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම අද රයිස් කුකර් එකේ තමයි මේක හදන්නේ. ඒකට වතුර ටිකක් දාලා හොඳට රත් වෙන්න තියනවා. හොඳට රත් වුණාට පස්සේ කෝලි රැක් එකක් දාලා පුඩින් එක ඒක උඩින් පරිස්සමට තියාගන්න ඕනේ. හොඳට පේන වහලා විනාඩි 45ක් පුඩින් එක තම්බගමු. මේ හරියටම විනාඩි 45කට පස්සේ පරිස්සමෙන් අපි පුඩින් එක එළියට අරගමු. දැන් බලමු පුඩින් එක හොඳට තැම්බිලාද තියෙන්නේ කියලා. දැන් අපිට පේනවා පුඩින් එක හොඳට තැම්බිලා තියෙන්නේ කියලා. පුඩින් එක නිවෙනකම් විනාඩි 10ක් වගේ පැත්තකින් තියලා තියමු. පුඩින් එක හොඳට නිවුණාට පස්සේ ප්ලේට් එකකට මාරු කරගන්න පුළුවන්. දැන් අපිට පේනවා පුඩින් එක ගොඩාක් ලස්සනට ඇවිත් තියෙනවා කියලා. මේක අපිට කජු වලින් සරස ගන්න පුළුවන්. ඉතින් මේ පුඩින් එක හදන්න ගොඩාක් ලේසියි. ඒ වගේම ගොඩාක් රසයි. අමුද්‍රව්‍ය වුණත් ටිකයි අවශ්‍ය වෙන්නේ. ඔයාලත් හදලා බලලා රස කියන්නකෝ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. බයි.